Hello boys and girls, welcome back. ඔන්න අද මම කතා කරන්න යන්නේ මගේ පොඩිම කාලේ. ඒ කියන්නේ 3-4 වසර වගේ ඉද්දි මගේ කැමතිම ඒලියන් කෙනෙක් වුණ Ghost Freak එහෙමත් නැත්නම් භූතස් ගැන. ඉස්සරලම අපි බලමු කවුද මේ භූතස් කියන්නේ කියන එක. අපි භූතස් කියලා කිව්වට ඇත්තටම මෙයාට ඔරිජිනල් සීරීස් එකේදී කියන්නේ ස්කායර් කියලා. ඉතින් සරලව මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක ගැන කිව්වොත් මෙහෙමයි. ස්කායර් කියන්නේ අනූර් සිස්ටම් එකේ තියෙන එක්ටොනියුරයිඩ් ජීවීන්ගේ බෞග්‍රහලෝකීය වුණ අනූර් ෆෙටෝස් වල ජීවත් වුණ හයි එක්ටොලෝඩ් කෙනෙක්. ඉතින් ඔයාලා එක්ටොනියුරයිඩ් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒ තමයි භූතස් අයිති වෙන ජීවි විශේෂය. ඉතින් මේ ස්කායර් තමයි එක්ටොනියුරයිඩ් ලගේ රජතුමා. කොහොම හරි ස්කායර් ඔම්නිට්‍රික්ස් එක ගැන දැනගෙන තියෙන්නේ අනූර් ෆෙටෝස් වලට කඩාගෙන වැටුණ විල්ගැක්ස්ගේ ස්කෝඩ් ප්‍රොබ්ස් කෙනෙක්ගේ ඩේටා ෆයිල්ස් වලින්. ඊට පස්සේ ස්කායර් අර ප්‍රොබ්ස් එක පාවිච්චි කරලා අනූර් ෆෙටෝස් වලින් පිට වෙලා ඔම්නිට්‍රික්ස් එක හොයාගන්න මන්දාගිනිය පුරාවටම යන්න පටන් ගන්නවා. හැබැයි ස්කායර් එක කරන්න යන්නේ තනියෙන්ම නෙවෙයි. මෙයා මන්දාගිනි පුරාවටම එක එක ජීවීන්ට ආවේශ වෙවි තමයි ගමන් කරන්නේ. ඉතින් ඔය විදියට ඔම්නිට්‍රික්ස් එක හොයාගෙන යන ස්කායර් ගිහින් නැවතෙන්නේ ෆ්ලෝර්ස් වේඩන්ස් කියන ග්‍රහලෝකයේ. ඊට පස්සේ ආයේ ග්‍රහලෝකයේ ඉන්න රුක්රාක්ෂක ජීවි විශේෂය වෙන ෆ්ලොරුනා ජීවියෙක්ට ආවේශ වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙයා බල ඔරලෝසුවට ඇතුළු වුණේ කියලා. මේ වෙනකොට ස්කායර් ඉන්නේ ෆ්ලොරුනා ජීවියෙක්ට ආවේශ වෙලා. ඔහොම ඉන්නකොට ඇස්මිත්ගේ ඇසිස්ටන්ට් වුණ මේමැක්ස් මේ ප්ලැනට් එකට එනවා ෆ්ලොරුනා ජීවියෙක්ගේ DNA සාම්පල් එකතු කරගන්න. ඉතින් ඔයාලා මේමැක්ස් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම මේ දාලා තියෙන Ben 10 Secret of the Omnitrix කියන මූවි එකේ වීඩියෝ එක බලන්න. හැබැයි වැඩේ කියන්නේ මොකක් හරි කරුමකට මේමැක්ස් ගිහිල්ලා DNA සාම්පල් එක ගන්නේ අර ස්කායර් ආවේශ වෙලා ඉන්න ෆ්ලොරුනා ජීවියාගෙන්. ඉතින් ඒක නිසා ෆ්ලොරුනා ජීවියාගේ DNA සාම්පල් එක එක්ටොනෝරයිඩ් DNA ඔම්නිට්‍රික්ස් එකට එකතු වෙනවා. මොකද කෙනෙක්ට ආවේශ වුණාම එක්ටොනෝරයිඩ් කෙනෙක්ගේ විඥාණය අර ආවේශ වුණ ජීවියාගේ හැම DNA පොටකම තියෙනවා. අන්න ඒක නිසා තමයි ස්කායරුත් ඔම්නිට්‍රික්ස් එකට කොපි වෙලා ගියේ. ඉතින් ඔය විදියට ඔම්නිට්‍රික්ස් එක ඇතුළට ගිය ස්කායර්ගේ පර්සනැලිටි එක බල ඔරලෝසුවේ DNA ඩේටාබේස් එක ඇතුලේ එක්ටොනෝරයිඩ් DNA විදියට දීර්ඝ කාලයක් තිස්සේ නිද්‍රාශීලීව තිබිලා තියෙනවා. ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි ස්කායර් බල ඔරලෝසුව ඇතුළට ගියේ. ඊළඟට බෙන්ට බල ඔරලෝසුව ලැබුණාට පස්සේ අර නිද්‍රාශීලීව තිබුණ ස්කායර්ගේ පර්සනැලිටි එක ආයෙත් ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. මොකද බෙන් ස්කායර්ගේ DNA බලින්නේ ගෝස්ට් ෆ්‍රීක් විදියට වෙනස් වෙන්නේ. බෙන් මේ විදියට භූතස් වගේ හැරුණට පස්සේ බල ඔරලෝසුවට හැඩ ගැහෙන එක අමාරු දෙයක් නිසා ස්කායර්ට බැරි වුණා පාලනය තමන්ගේ අතට ගන්න. හැබැයි කොහොම හරි එයා බල ඔරලෝසුවෙන් එළියට එන්න ටික කාලයකට කලින් ඒ කියන්නේ Ghost Freak Out එපිසෝඩ් එකට කලින් එක දවසක් බෙන් හොරර් මූවි එකක් බලන ගමන් ඉන්නකොට Ghost Freak විදියට හැරිලා අර චිත්‍රපටය ඇතුළට ගිහින් ඉන්නකොට ස්කායර් ඩොක්ටර් වික්ටර්ව සම්බන්ධ කරගෙන තමන්ගේ සැලසුම ඔක්කොම එයාට කියලා තියෙනවා. ඒ කියන්නේ පොර මුල ඉදම්ම The Return කියන එපිසෝඩ් එකේ වෙන දේවල් වලට ගේම ගහලා තියෙනවා. ඉතින් ඔයාලා ඩොක්ටර් වික්ටර් ගැන දන්නේ නැත්නම් මෙයා අනූර් සිස්ටම් එකේ හිටපු ට්‍රැසීලියන් කෙනෙක්. හරි දැන් අපි බලමු මෙයා බල ඔරලෝසුවෙන් එළියට ආවේ කොහොමද කියලා. ඔයාලට මතක ඇති භූතස් බල ඔරලෝසුවෙන් එළියට ආපු Ghost Freak Out කියන එපිසෝඩ් එක. ඒකෙදි බෙන් සර්කස් ෆ්‍රීක් ට්‍රියෝ එක සටන් කර කර ඉන්නකොට ස්කායර් භූතස්ගේ පාලනය තමන්ගේ අතට ගන්නවා. තමන්ගේ අතට ගන්නවා විතරක් නෙවෙයි එයා පාලනය තමන්ගේ අතට අරගෙන බල ඔරලෝසුවෙන් එළියට එනවා. ඊළඟට ස්කායර් බෙන්ට ආවේශ වෙන්න යනවා. ඒ යන්නේ බෙන් තමයි මෙයාට බල ඔරලෝසුවක් පැලදගෙන හම්බුණ පළවෙනි ජීවියා වුණේ. ඉතින් එයාගේ DNA එක සම්බන්ධ වුණා කියන්නේ බල ඔරලෝසුව පාවිච්චි කරන එක යාට ගොඩක් ලේසි වැඩක්. හැබැයි ස්කායර්ට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එපිසෝඩ් එක අන්තිමේට ස්කායර් ඉර එළියට නිරාවරණය වෙලා අලු වෙලා යනවා. ඉතින් ඒ එපිසෝඩ් එකෙන් පස්සේ බෙන්ගේ ප්ලේලිස්ට් එකෙන් Ghost Freak DNA අයින් වෙලා යනවා. හැබැයි සීරීස් එකේ Be Afraid on the Dark එපිසෝඩ් එකෙන් පස්සේ බල ඔරලෝසුවට ආයෙමත් Ghost Freak එමත් නැත්නම් ස්කායර් ඇතුළත් වෙනවා. හැබැයි බෙන් එයාව පාවිච්චි කරන්නේ නැහැ. මොකද බෙන් බය වුණා ස්කායර් ආයෙමත් ඇවිල්ලා තමන්ව පාලනය කරයි කියලා. කොහොම හරි Secret of the Omnitrix event එකෙන් ටික කාලයකට පස්සේ කෝඩෝන් ස්ට්‍රීම් එකේ එක්ටොනෝරයිඩ් DNA අයින් වෙනවා. මේක නිසා ස්කායර්ට පුළුවන් වෙනවා දෙවෙනි පාරටත් බල ඔරලෝසුවෙන් පැනගන්න. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අල්ටිමේට් ඒලියන් එකේ ඔම්නිවර්ස් එකේදී දැක Ghost Freak කියන්නේ ස්කායර්මද කියලා. ඒකට උත්තරේ තමයි නෑ.
ඒ සීරීස් දෙකේම ඉන්නේ ස්කායර්ගේ විඤ්ඤාණයෙන් වෙන්නුන වෙනම ගෝස්ට් රීක් කෙනෙක්. ඒක නිසා ස්කායර්ගෙන් එයාට කිසිම හානියක් නැහැ. ඕක උනේ බෙන්ටෙන් ඒලියන් ෆෝස් එකේ ගෝස්ට් ටවුන් කියන එපිසෝඩ් එකේදී. මේ එපිසෝඩ් එකේදී බෙන් ස්කායර්ට එයාගේ ශරීරය පාලනය කරන්න ඉඩ දීලා බලෝර්ලෝසුට ආයෙමත් එක්ටුනෝරයි DNA එකතු කරගන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ බෙන් ගෝස්ට් රීක් විදියට හැරෙනවා. හැබැයි එතනදී බෙන්ගේ වැඩේ වැරදුනා කියන එක ඔයාලට මතක ඇති. ඒකෙන් උනේ ස්කායර් ගෝස්ට් රීක් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ පාලනය අතට ගත් එක. ඊළඟට ස්කායර් විල්ගැක්ස්ට ආවේශ වෙන්න ගිහිල්ලා විල්ගැක්ස්ගේ කඩුවේ ආලෝකය නිසා යා පරාද වෙලා ට්‍රාන්ස්ෆෝමේෂන් එකෙන් අයින් වෙලා බෙන් විදියට ආයෙමත් හැරෙනවා. ඉතින් ඊට පස්සේ අරගත්ත DNA සාම්පල් එක ඉන්ඩිපෙන්ඩන්ට් විදියට වෙනමම බලෝර්ලෝස්වේ ස්ටෝ වෙනවා. ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න ඕකයි හේතුව. ඉතින් මට ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් විනෝද වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා. නෑ පොඩක් ඉන්න. අයියා පැනලා යන්න දෙන්න. මං කියන්නේ පොඩක් ගන්න. Subscribe, mother. Sanka jagna biduli panka mahage bahi